හයරනේ සදරම් පිළිගන්න හෙම YouTube channel එකට. ඉතින් මම අද කතා කරන්නේ මේ Daraz app එකේ අර 50% bonus එකක් දෙන එක. ඒක වලට පුළුවන් රීචාර්ජ් කරගන්න වල ක්‍රෙඩිට් කාඩ් Visa මොකක්ද කාඩ් එකක් තියෙනවා. 150ක bonus එකක් දෙනවා. ඒකේ උඩරිම ඔයාලට ගන්න පුළුවන් රුපියල් 40ක්. 400ක්. 400 තමයි උඩරිම ගන්න පුළුවන්. ඊට වඩා ගත්තා කියලා පොයින්ට් ගන්න ඇඩ් වෙන්නේ නැත. සාමාන්‍යයෙන් මේක account එකකට දෙන්නේ එකපාරයි payout එක. හරිද? එතකොට 400ක් විතර එක account එකට ගන්න පුළුවන්. දැන් මේක මේ ඔයාලට පුළුවන් එකට කරන්න. දැන් මේ account එක දෙන්නේ email වලින්නේ. ඔයාලට පුළුවන් email ගාව තියෙනවා දෙකක් තුනක් තියෙනවා නම් මේක log out වෙලා email එකකින් වෙන email එකකින් log වෙලා ඒ විදිහට මේක පුළුවන් මේ 200 ඒ කියන්නේ රුපියල් 400ක ඔයාගේ බැංක් එකට රීලෝඩ් එකක් විතර එනවා රුපියල් 200යි කැපෙන්නේ 150කනේ භාගයක් කැපෙන්නේ මේ තියෙන මම ගත්ත එකක් හරිද මේ එක account එකකට මගේ හරිද මේ මම දැන් මේ ගත්ත එක account එකට මගේ හිම්ම කියන email එක ඒ කියන්නේ ඒ email ඊට පස්සේ මෙතනින් setting වලින් ගිහලා log out වෙන්න log out වෙලා ඔයාලට පුළුවන් ඊළඟ ඒ කියන්නේ දැන් මම හිම්ම කියන ඊමේල් එකෙන් දැන් payout එකක් ගත්තනේ 400ක. එතකොට මගේ කාඩ් එකෙන් කැපෙන 200යි. දැන් ඔයාලට පුළුවන් ඊළඟට වෙන ඒ කියන්නේ වෙන ඊමේල් එකක් යූස් කරන්න. මේක දැන් මෙතන වෙන්නේ නැත්තේ. දැන් මම මේ පෙන්නන ඔයාලට මේ මම ඇවිල්ලා තියෙන හිම්ම කියනම account එකට. ඒකේ වෙන්නේ දැන් මම ඉඳලා ගියේ ඒකනේ. එතකොට ඔයාලා කරන්න වෙනවා මේකේ කෑෂ් අයින් කරන්න වෙනවා. හරිද? මේ ඔයාලට උනම් ප්‍රූෆ් බලා ගන්න පුළුවන් මම account දෙක කරන් දැන් මම පෙන්නන්නේ දැන් එක account එක අරගෙන ඊට පස්සේ setting වලින් ගිහලා කෑෂ් අයින් කරන්න. කෑෂ් අයින් කරලා email එක වෙන email එකට log වෙලා මේ තියෙන මේ පළවෙනි එකට 200ක් ගත්ත එක මගේ. හරිද? ඒකේ රුපියල් 200 මම ගැබ්ලා තියෙන්නේ. එතකොට මට ඇවිල්ලා තියෙනවා රුපියල් 400ක්. හරිද? මෙතන 200යි මේ තව account එක. ඒ කියන්නේ මේ account දෙකකින් මම මේක හැදුවේ. දැන් මං හිටියේ මේ දෙවෙනිට අන්තිමට ගත්ත account එකේ. දැන් ඔයාලට පුළුවන් මහ ලොකු දෙයක් නැහැ කෑෂ් setting ගිහිල්ලා app setting ගිහිල්ලා app info ගිහිල්ලා මේක load වෙනකන් ඉඳලා Daraz එකට ගිහිල්ලා cash out කරගන්න පුළුවන්. මේ පෙළ මෙතෙන් Daraz කියලා app එක මෙතෙන් Daraz එකට ගිහිල්ලා ඒකේ force stop දෙන්න මුලින් ඊට පස්සේ storage ගිහිල්ලා clear data කියන එක දෙන්න. clear data දුන්නම ඔයාගේ details data ඔක්කොම close වෙනවා. ඊට පස්සේ RAM එක clear කරලා ඔයා app එකට ආයි යන්න. app එකට ගිහිල්ලා ඔයාගේ තියෙන ඊළඟ email එකෙන් ඒ කියන්නේ ඉස්සෙල්ලා ගත්තේ payout එකක් ගත්තා නම් email එක නැතුව අනිත් email එකෙන් log වෙලා ඔයාගේ ආයෙ ඒ වගේම card details ටික දෙන්න. හැබැයි card details ටික දෙද්දී පොඩ්ඩක් මම හිතන කියලා දෙන්නම්. card details ටික දෙද්දී මෙතන මේ app එකේ ඇවුලක් තියෙනවා මේ stop වෙන එකක්. මේ හරි මේකේ මම කියලා දෙන්නම් ඉස්සෙල්ලාම යන විදිය මේ මෙතෙන්ට ගිහිල්ලා මුලින්ම මේ තියෙන්නේ දෙවෙනි මෙතන තියෙන්නේ reload and store ඒකට කලින් මේ account වල කියලා ඉස්සෙල්ලා sign වෙන්න. එතකොට මෙතෙන්ට දැන් clash අයින් කරාම මේ වගේ setting එකක් එවි. ඊට පස්සේ ඔයාගේ phone එකේ තියෙන ඔක්කොම emails ටික මෙතන පෙන්නනවා. දැන් මම මේ කනිෂ්ක කියන email එක ඉතලා ගත්තා. ඊට පස්සේ හිම්ම කියන එකට ගත්තා. මං ගියා කියන හිම්ම 3 කියන එකට. ඒ කියන්නේ එතනින් ඊට පස්සේ වෙන account එකක් create කරනවා හිම්ම 3 කියන account එකක්. හරි. ඕකේ දැන් මෙතන හිම්ම 3 කියන account එකක් කරා. දැන් මගේ මේ බලන්න වගේ මේ මම දැන් මේ පෙන්නුවට වැඩකුත් නැහැ පෙන්ලා අවුලන්න පෙන්වන්න ඕනේ මම payout එකක් කරනවා දැන් ඇත්තට මේ app එකෙන් ඊට පස්සේ home එකට ගිහලා home එකේ තියෙන මේ reload and store කියලා
ඒ රීලෝඩ් කියන එකට දෙන්න යන්න. හැබැයි මේක තියෙනවා මේ HNB NNB වද බැංක් ටිකකට විතරයි මේක සපෝට් කරන්නේ. Peoples දෙනවා ඇති, HNB දෙනවා, NSB ද කොහෙද තිබ්බේ නේද? එහෙම මේ ටිකකට විතරයි සපෝට් කරන්නේ. අද විතරයි තියෙන්නේ නේ. අද විතරයි තියෙන්නේ. මේ දෙන ඊට මොබයිල් රීලෝඩ් 150යි මැක්සිමම් 100 රුපියල් 200ක් විතරයි දෙන්නේ කියලා ඒගොල්ලෝ තියෙනවා. ඒ කියන්නේ ඔයාලට නෑ නෑ මේ හරි 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 මෙතෙන්ට ගිහිල්ලා මේ ඔයා මෙතන නම්බර් එක දෙන්නකෝ. මක්කරි ඔයාගේ නම්බර් එකක් දෙන්නකෝ. අපි නිකන් දෙමුකෝ නම්බර් එක. එතන ගිහිල්ලා ඔයාලා මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන් වෙන්නේ මේ 40400 විතරයි. මොකද රුපියල් 200 තමයි උපරිම මේ ඒගොල්ලෝ හාෆ් කරන්නේ. ඒතකොට එහා දැන් 500ක් ගත්ත කියලා 250ක් වෙන්නේ නැහැ. උපරිම 200යි නේ. ඒක නිසා 400ක් ගන්න. 400 තමයි උපරිම පේ කරන්න පුළුවන් කියන්නේ. එකෙන් විතරයි භාගයක් 200ක් විතර එන්නේ. ඊට පස්සේ මේ පේනවා මෙතන මේ භාගයක් මේ 200 කියලා කැපිලා අපිට රුපියල් 200ක් process to pay කියලා තියන්න තියෙනවා. ඒක සිලෙක්ට් කරලා ඊට පස්සේ එනවා මට මතක විදියට card details දෙන්න. ඔව් select the payment. මේ payment එක ඔයාලට පුළුවන් debit card එකක් හරි visa card එකක් හරි use කරන්න. ඔයාලා ගාව තියෙනවා නම් දැන් මෙතන ඔයාලගේ details ටික පුරවන්න. හරි මම පුරවන්නේ නැහැ. මෙතන card number එක. ඒ කියන්නේ ඔයාගේ දන්නවනේ visa card එක ඉස්සරහා card එකේ තියෙන අංක 12ද 16ද දාන්න අංකේ ඊට පස්සේ 9 එක. මේක visa නම් visa debit නම් debit. expire number එක තියෙනවා CVT number එක කියන්නේ පිටිපස්සේ තියෙන අංක 3. දාලා මෙන්න මෙතන තියෙන මේ mark එක unmark කරන්න. හරිද? save card කියන එක. එහෙම වුණොත් save card වුණොත් මං හිතන්නේ මේ ඔයාලා save card එක ඒ මොනවාද මේ දරස් එකේ save වෙනවා. එහෙම වුණොත් ඔයා මේ account ගොඩක් හදුවා කියලා මං හිතන්නේ දෙනවා. මං දන්නේ නැහැ හරියටම. මං හිතන්නේ ඒක save නොකරන එක හොඳයි. ඔයාගේ safety එකටත් හොඳයි. එහෙම කියලා purchase order දුන්න ගමන් මේ ඔයාගේ නෝ ඊට පස්සේ මේක දීලා මේකෙන් reload එක ආවම ඊට පස්සේ log out ලා අනිත් තව email එකකින් log වෙන්න. මේ විදිහට මේ ගන්න පුළුවන්. අද විතරයි තියෙන්නේ.